ආයිබෝවන්. ඉතින් අපි ගියපු අමාරු ගමනක දෙවෙනි කොටස වීඩියෝ එකක් අපි අරන් වෙලා තියෙනවා. ගිය පාර වීඩියෝ එකෙන් ඕගොල්ලන් දැක්කා අපි මේ ගමන මෙතෙන්ටකන් ආවේ කොහොමද කියලා. එතනින් එහා පැත්තට අපි මේ රෑ මේ ගමන ගිහිල්ලා ඊට පස්සේ පහවදා අපිට මුහුණ දෙන්න තිබ්බ අභියෝග මොනවද, අපි කොහොමද අපේ වාහන කැඩිච්ච ඒවා හදාගත්තේ, ඒ වගේ විස්තර ගොඩක් තියෙන වීඩියෝ එකක් තමයි අද අපිට බලන්න තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට මේ ගමන කොයි විදිහටද යන්නේ කියලා. කොහොමනත් අපි රෑ වෙන්න කලින් මේ ගමන අපේ ගමනාන්තයේ යනවා කියලා තමයි හිතන් හිටියේ. නමුත් අපි හිතපු නැති විදිහට මුදිතගේ වාහනේ ක්ලච් එක හිර වුණා. ක්ලච් පොම්පේ යට පොම්පේ හිර වුණා. ඊට පස්සේ ක්ලච් එක පෑගිලාම භාගයක් ක්ලච් එක පෑගිලාම හිටියේ. ඉතින් ඒකත් හදාගෙන තමයි අපි මෙතන ඉස්සරහට ගමන ගියේ. ඒකත් එක්ක අපිට ටිකක් පරක් වුණා මේ ගමන අපි හිතපු ටයිම් එකට එතෙන්ට ය아가න්න බැරි වෙන්න ඒක හේතුවක් වුණා. කොහොමනත් අපි කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා මේ වගේ ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම ටෙක්නිකල් නොලෙජ් එක තියෙන මිනිස්සු යන්න ඕන සහ හොඳ වාහන ගැන හොඳ දැනුමක් තියෙන කට්ටිය යන්න ඕන. ඒ වගේම තමයි අපිට කොච්චර දැනුම තිබුණත් අපි ළඟේ අවශ්‍ය ටූල්ස් ඒ වගේම ස්පෙයා පාර්ට්ස් නැත්තම් අපිට මේ ගමන සාර්ථකව ගිහිල්ලා එන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කැලේදී පැතර මං එනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම දැනුම තියෙන්න ඕනේ, ටූල්ස් තියෙන්න ඕනේ සහ ස්පෙයා පාර්ට්ස් අපි අරන් යන්න ඕනේ. බේසිකලි ගත්තාම ක්ලච් වොෂර්, ඊට පස්සේ බ්‍රේක් ඔයිල්, පවර් ස්ටියරින් ඔයිල්, ඊට පස්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ වාහනේට ගැලපෙන විදිහට හදාගත්ත බ්‍රේක් පෑඩ් සෙට් දෙකක්. මොකද මඩේ යනකොට නිතරම බ්‍රේක් පෑඩ් එක ඉක්මනට ගෙවනවා. ඉතින් බ්‍රේක් හදා ගන්න අවශ්‍ය වුණොත් මොනවා හරි හේතුවකට බ්‍රේක් පෑඩ් අපිට මාරු කරන්න වෙනවා. ඒත් එක්කම එන්ජින් ඔයිල් ටිකක්, ගියර් ඔයිල් ටිකක්, ඔය වගේ දේවල් අපි අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. අපිට තව ඔයිට අමතරව වෙල්ඩින් කූරු, ඊට පස්සේ ග්‍රයින්ඩර්, ග්‍රයින්ඩින් ලිස්, ඒ වගේ දේවල් අපි අරන් යන්න ඕනේ. වෙල්ඩින් කරගන්න විදිය කොහොමද, කැලේකදී අපි අතරමං වෙලා අපේ යකඩයක් කැඩලා ගියොත් අපි කොහොමද වෙල්ඩ් කරගන්නේ, මොනවද ඒවට පාවිච්චි කරන ටෙක්නොලොජිස් කියන එක මේ වීඩියෝ එකේ දිගටම බලන් හිටියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපේ තව වාහනයක මාස්ටර් පම්ප් එකේ ක්ලච් වොෂර් ටික ඔක්කොම කැඩලා තිබුණා. ඊට පස්සේ ස්පෙයා පාර්ට්ස් අපි ළඟ තිබුණේ නැහැ. ඉතින් අපිට උනා වෙන වොෂර් එකක් අරගෙන ගම් දාලා අලවලා ඒ විදිහට හදාගන්න. ඒ හදාගන්න විදිහ තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මෙතනින් හදලා හයි කරගත්තට පස්සේ ආපහු අපි අපේ ගමන කන්ටිනියු කරා මෙතනින් එහා පැත්තට. පහවදා උදේ තමයි අතරම අපි ආපහු ගමන යන්න පිටත් උනේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යයෙන්ම අපි ළඟ ස්පෙයා පාර්ට්ස් තිබුණොත් අපිට හරිය ලේසි. එහෙම නැති වුණොත් අපිට වෙන ඔප්ෂන් හොයන්න වෙනවා. වෙන ඔප්ෂන් හොයාගෙන ගමන යන්න ගියොත් ඇත්තටම ටයිම් එක ගොඩක් වේස්ට් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි තමන්ගේ වාහනට අත්‍යවශ්‍ය කරන ස්පෙයා පාර්ට්ස් ටික, ස්පෙයා පාර්ට්ස් ලිස්ට් එකක් හදලා ඒ ටික තමන්ගේ වාහනේ අපි කැලේ යනකොට ඒ ටික පරිස්සම් ඇතුව අපි දැනුවත්ව ඒ ටික කොහේරි එක තැනක තියාගෙන අරන් යන එක.
ඉතින් දෙවෙනි දවස් ආරම්භය කියලා වෙනසක් නැහැ. ගමන ආරම්භයට කලින් අපි ආපහු වාහන ටික ඔක්කොම චෙක් කරන්න ඕනේ. චෙක් කරලා වාහනවල අඩුපාඩු තියෙනව මොනවද කියලා බලලා ඒවා හදාගෙන තමයි අපි ගමන ඉන්න තැනින් පිටත් වෙන්නේ. මොකද අතරමඟ හදනවට වැඩිය අපි සෙටල් වෙලා හිටපු තැනක ඉඳලා ඒ වාහනේ අඩුපාඩු හදාගෙන පිටත් වෙන එක තමයි හොඳම දේ. ඉතින් මෙතෙන්දී අපි දැකපු දෙයක් තමයි මගේ වාහනේ පිටිපස්ස වීල් ස්ටාර්ට් 3ක් කැඩලා ගිහින් තිබුණා මේ වෙනකොට. සාමාන්‍යයෙන් අපි කැලේ ගමනක් යනවා නම් ඕගොල්ලන් දැනුවත් වෙන්න ඕනේ. වීල් ස්ටඩ් එක කියන්නේ අපි කියන්නේ රෝද හයි වෙන ඇන ටික තියෙන්නේ. ඔය ඇන සමහර ලාවට කඩලා යනවා. විශේෂයෙන් ස්පේසර් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ඔය ඇන කඩලා යෑමේ අවදානමක් තියෙනවා. අපි නම් ස්පේසර් පාවිච්චි කරලා නැහැ. මෙතෙන්දි වෙලා තිබුණේ ඇත්තටම අපි ටයර් මාරු කරපු වෙලාවක ඇනවල මේ නට් තද කරන්න නැතුව තිබිලා. ඒකත් එක්ක ටිකක් රිම් එකත් කෙටිලා ඇන තුනක් කඩලා ගිහින් තිබුණා. ඉතින් මේ ඒක ඉන්ස්පෙක්ෂන් එකේදී අපි දැක්කේ. ඒ දැකපු නිසා අපි ඒ ස්ථානයේ ඉඳලා මේ අඩුපාඩු ටික හදාගෙන තමයි එතන ඉස්සරහට ගමන යන්න පිටත් වුණේ. ඒකට ඕගොල්ලන් දැනගන්න ඕනේ අපි කැලේ ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම වීල් ස්ටාර්ට් රෝද හයි වෙන ඇන කීපයක් අපි ළඟ තියාගන්න. මොකද අපි කියපු හැම ගමනකදීම වගේ එක වාහනයකට හරිය ප්‍රශ්නේ වුණා. ඒකත් එක්ක වීල් ස්ටාර්ට් තිබුණ නැත්නම් අපිට ඇත්තටම කැලෙන් එළියට එන්න ආපහු ගමට ඇවිල්ලා වීල් ස්ටාර්ට් අරන් ගිහලා හයි කරන්න වෙනවා. ඉතින් ඒක නිසා අපේ ටූල් බොක්ස් එකට අපි අනිවාර්යයෙන්ම අපේ වාහනේට ගැළපෙන විදිහේ වීල් ස්ටාර්ට් කීපයක් අපි අනිවාර්යයෙන්ම ඇඩ් කරලා තියාගන්න ඕනේ. Band it. Yan, yan, ikaw na yan. Ikaw na yan.
අපේ ඇඟේ ඉන්නේ. මේ අපේ මේක පස්සේ එල්ලමු. දුලා. ඉතින් මෙතෙන් එනකොට කොහොම හරි මගේ වාහනේ AC කම්ප්‍රෙෂර් එකේ බැකට් එක කැඩුනා. බැකට් එක කැඩිච්ච නිසා බෙල්ට් ඔක්කොම ටික පැනලා මෙතනින් ඉස්සරහට අපිට ගමන කන්ටිනියු කරගන්න බැරි වුණා. ඒකත් එක්ක අපි තීරණය කරා මේ ඉස්සරහ AC කම්ප්‍රෙෂර් එකයි ඕල්ටර්නේටර් එකයි ටික ඔක්කොම ගලවලා අරගෙන ඒ බ්‍රැකට් එක කැඩිච්ච කොටස වෙල්ඩින් කරලා හදලා හයි කරගෙන ආපුව ගමන මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් වෙල්ඩින් කරනවා කියන එක ඇත්තටම අපි දැකලා තියෙන වර්ක්ෂොප් එකක වෙල්ඩින් ප්ලාන්ට් එකක් පාවිච්චි කරලා වෙල්ඩ් කරනවා. කැලේ යනකොට වෙල්ඩින් ප්ලාන්ට් අපිට පාවිච්චි කරන්න බෑ. අපිට තියෙන එකම ඔප්ෂන් එක තමයි වාහනවල බැටරි කීපයක් එකට එකතු කරලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙල්ඩ් කරනකොට අපිට ඕන වෙන්නේ ලොකු ඇම්පියර් එකක්. එතකොට ඇම්පියර් එක අපි හදාගන්නේ එක බැටරි එක ඇම්පියර් සාමාන්‍යයෙන් ඇම්පියර් 90ක් තියෙනවා. බැටරි 3ක් හෝ 4ක් එකට එකතු කරාට පස්සේ සමාන්තරව බැටරි එක අපි එකතු කරනවා. සමාන්තරව කියන්නේ ධනාග්‍රයටම හයි කරලා ඒ විදිහට බැටරි කීපයක් අපි පැරලල් යූස් කරනවා. එතකොට එක බැටරි එක තියෙන ඇම්පියර් ගාන අනිත් බැටරියට එකතු වෙනවා. එතකොට බැටරි 3ක් අපි එකතු කරොත් එimhe ඇම්පියර් 90 ඇම්පියර් 270 ගේ ඇම්පියර් එක මෙතෙන් අපිට හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපි ඩොමෙස්ටික් පාවිච්චි කරන වෙල්ඩින් ප්ලාන්ට් එකකට ඇම්පියර් 280 හෝ 270 වගේ අගයක් තමයි එන්නේ. එතකොට බැටරි 3ක් කියන එක හොඳටම ප්‍රමාණවත් අපිට මේ කැලේකදී මේ වගේ වැඩක් කරගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බැටරියේ තියෙන charge එක ටිකින් ටික බහලා යනවා. එතකොට අපි මේක ඒක වේස්ට් වෙන්න කලින් අපි අනිවාර්යයෙන්ම අපේ වෙල්ඩින් වැඩේ ඉවර කරගන්න ඕනේ. එතෙන්දී අපි ට්‍රික් කීපයක් පාවිච්චි කරන එකක් තමයි වෙල්ඩින් රොඩ් එක ඇලවෙන්නේ නැතුව අපි හරියට පාවිච්චි කරන්න ඕන. හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් මේ වැඩේ කරන්න ඕනේ. ඒ වගේම තමයි කවුරු වෙල්ඩින් කරත් අනිවාර්යයෙන්ම හැම බැටරි එකම අර ඇසිඩ් දාන්න තියෙන පොඩි මූඩි ටික අපි අරලා පැත්තකට තියන්න. මොකද මොනවා හරි හේතුවක් මත වෙල්ඩින් කූර ඇරවිලා පොඩ්ඩක් හරි මේක ෂෝට් වුණොත් අනිවාර්යයෙන්ම බැටරි පුපුරනවා. බැටරි පිපිරුවොත් එහෙම අපිට ගමන කොහොමවත්ම යන්න වෙන්නේ නැහැ. මොකද අපි වාහනවල පාවිච්චි කරන බැටරියම තමයි මේ වැඩේට අරන් තින්නේ. ඒක නිසා හොඳ අවධානයෙන් මේ වැඩේ කරන්න ඕනේ. පුළුවන් නම් වෙල්ඩින් රොඩ් එක කොටස් කීපයකට කපලා සාමාන්‍ය වෙල්ඩින් රොඩ් එක ලොකු දිගක් තිබුණොත් එimhe ලොකු ඇම්පියර් එකක් ගන්නවා එකට. ඒක නිසා වෙල්ඩින් රොඩ් එක කොටස් තුනකට වගේ කපලා පොඩි පොඩි වෙල්ඩින් රොඩ් වලින් වෙල්ඩ් කරනවා නම් ගොඩක් හොඳයි. නමුත් අපිට මෙතෙන්දී තව දෙයක් කියන්න ඕනේ. අපිට මෙතෙන්දී ඕන උනේ කාස්ට් අයන් එකක් පාස්සන්න. ඒ කියන්නේ අපි කියන්නේ චීන චට්ටි කියලා කියන්නේ. අන්න ඒ වගේ අතයි පාස්සන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී ඒවට වෙනම වෙන් වෙච්ච විශේෂ වෙල්ඩින් කූරු වර්ග තියෙනවා. සාමාන්‍ය වෙල්ඩින් කූරු වලින් පාස්සන්න බෑ. ඉතින් එතෙන්දී ඕගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍ය වෙල්ඩින් කූරුත් එක්ක කැලේක යනවා නම් අනිවාර්යයෙන්ම සුදු යකඩ පාස්සන්න පාවිච්චි කරන කූරා. සුදු යකඩ පාවිච්චි කරන රෝස පාට වගේ කූරු තියෙනවා. ඒ වගේ කූරු කීපයක් අරන් යන්න. මොකද ගොඩක් එන්ජින් වල පාර්ට්ස් ඔක්කොම තියෙන්නේ ගොඩක් වෙලාවට කාස්ට් අයන් වලින් හදපුවා. ඒවා එකෙන් වෙල්ඩින් කරන්න පුළුවන් හරියටම නෙමෙයි. නමුත් අපිට කැලෙන් එළියට එන්න ප්‍රමාණවත් පරිදි අපිට වෙල්ඩ් කරගන්න පුළුවන්. ඒක නිසා වෙල්ඩින් කූරු සහ සුදු යකඩ පාවිච්චි කරන වෙල්ඩින් කූරක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ටූල් බොක්ස් එකට දාගන්න අමතක කරන්න එපා මේ ගමනකට.
होता का बरं गावाला कपडा आला हां गावाला कपडा नाही बाबा मात्र करेन हां जाऊ दे बघा बघा ना हॅलो विचार बाबा
එපා ගන්න බෑ. Nah, mudah nih. Mudah bang. ලොක් එක වෙලා. Apa ini? Wadah puluhan nang kapan merah, hijau. හෝ අදින් යනවා. රෝදි කැපුණා. සකල් එකේ ඇදිලා ගියා. සකල් එක ඇඹරුණා. Sakalnya mana orang? Aja. Sakalan apa? Baca ke release කරන්න ඕන. අමිතා ඔබට එළිය දිපේ. බාබා. බාබා. ගන්න. බාබා. රෝදි කැපුණා හරි. දැන් ඇති නේද? ඇති. රෝදි කපන්න මේ පැත්තට රෝදි හිර වෙනවා මේ. රෝදි මේ හිර වෙනවා. මෙහෙට කපන්න. නෑ මේ ගඩියේ හිරලා තියෙන රෝදි. කොහොමුණත් ලංකාවේ තියෙන මාරුම ට්‍රැක් එක දවස් 3ක විතර ගමනක් අපි බොහොම සාර්ථකව ඉවර කරා. අත්දැකීම් ගොඩක් එක්ක මේ ගමන අපි ලස්සනට ඉවර කරා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වගේ අමාරු ට්‍රැක් එකක යනවා නම් මම අර කලින් කිව්වා වගේ අවශ්‍ය කොටස් අරගෙන යන්න, දැනුම තියෙන මිනිස්සු එකතු කරන් යන්න, ඒ වගේම හොඳ සීකල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය යන්න. ඒත් එක්කම කියන්න ඕනේ මේ කරන දේවල් ඇත්තටම ටිකක් ත්‍රාසජනක දේවල්. ඉතින් මේවා කරනකොට අපි පළවෙනියෙන්ම තියාගන්න ඕන ඔළුවේ මේවා අපි හරි පරිස්සමට කරන්න ඕනේ. මේවා අපි විනෝදයට කරාද මොනවා හරි වෙන හේතුවක් මත කරාද ඒක වැඩක් නැහැ. අපි බොහොම පරිස්සමට මේ දේවල් කරන්න ඕනේ. විශේෂයෙන් වෙල්ඩින් කරනවා වගේ වැඩ, වෙල්ඩින් ප්ලාන්ට් එකකින් වෙල්ඩින් කරනවා වගේ නෙමෙයි. මොනවා හරි අනතුරක් වුණොත් බැටරියක් පිපුරුවොත් ඉන්න අයට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මොනම හේතුවක් මතවත් මේ වගේ දේවල් අත්හදා බලන්න යන්න එපා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය කාරණාවක් වුණොත් කැලේකදී යනකොට මොනවා හරි දෙයකට ඒ පළපුරුද්ද තියෙන කෙනෙකුට ඒ වැඩේ කරන්න බාර දීලා පොඩ්ඩක් ඕගොල්ලන්
පැත්ත කරලා ඉන්න. ඒ වගේම තමයි වින්ච් කරන වෙලාවට ඊට පස්සේ අපි ට්‍රැක් එකක දාලා වාහනයක් හිර වෙලා පොඩක් එහෙරෙමෙට ගන්න වෙලාවකදී ඩ්‍රයිවර්ට පේන්න පුළුවන් නොපේන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ඩ්‍රයිවර්ට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඕගොල්ලන් ගැන බලන්න වෙලාවක් නැහැ. ඒක නිසා මේ වගේ ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රැක් එකේ කොහෙද වාහනේ තියෙන්නේ, ඒ වගේම ඩ්‍රයිවර් කොහෙද බලන් ඉන්නේ, ඒ වගේ දේවල් ගැන හොඳ අවධානයෙන් යන්න ඕනේ. ඉතින් හැමතිස්සෙම කියන්නේ අපි විනෝදයට මේ වගේ ගමන් ගියාට මොනවා කරත් කොහොමද අන්තිමේට තියෙන්නේ අපි පරිස්සමට ආපහු ගෙදර එන්න ඕනේ. අන්න ඒ දේ හිතේ තියාගෙන යන්න. ඒ වගේම තමයි වාහනත් පරිස්සම් කරගන්න ඕන අපි. වාහන පරිස්සම් කරගෙන ගියපු මිනිස්සුත් පරිස්සම් කරගෙන අපි ගියපු වැඩෙත් කරගෙන ආපහු එන්න තැනට වෙනකම්ම මේ ගමන ගියොත් තමයි මේක සාර්ථක ගමනක් වෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ව හම්බෙනකම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් කොහොමුණත් වෙනස්ම විදිහේ වීඩියෝ එකකින් අපි ඊළඟට ඕගොල්ලන්ව හම්බෙන්න එන්නේ. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලන්න ඊළඟ වීඩියෝ එක අපි කොහොමද ඕගොල්ලන්ට දෙන්නේ කියලා.